මේ ගීතයට මම මේ පාවිච්චි කරපු මේ කෝඩ් සීක්වන්ස් එක මේක ඇත්තටම ඔරිජිනල් සින්දුව තියෙන C minor කෝඩ් එකේ මම B minor වලට ගත්තා මට පහසුයි කියන්න. ඒක මේකේ තැන් කීපයක දෙනවා මේ 7th chords ඒ F sharp 7th එක කරන මත B 7th ඒ දෙකම dominant 7th කියන chords. ඉතින් මේ කෝඩ් මේ sheet එකත් මම අප්ලෝඩ් කරනවා මේ අප්ලෝඩ් කරපු link එක මේ කතා කරන වීඩියෝ එකේ description එකේ මම දාන්න. ඒතකොට ඔයගලන්ට කෙලින්ම යන්න පුළුවන් ඒකට. ඉතින් මේක දාන්න ඉස්සෙල්ලා මට කතා කරන්න හිතුනේ මේ මෙතන dominant 7th මම කියවනේ කලින් මෙන්න මෙතනදී දැන් අපේ රහස් ඇත කෝරස් එක ඉවරලා ඉන්ටර්ලූඩ් එකක් ගිහිල්ලා එන්නේ පටුමාවත් වල කියන අන්තරා කොටස් වලට. මේ පටුමාවත් වල දුවිලි අතර කියන එකට මම කෝඩ් සීක්වන්ස් දෙකක් ලියලා තිනවා මට මතක නැහැ ඇයි මම මෙහෙම ලිව්වේ කියලා. මේ දෙකම හරි මේකත් හරි නමුත් මං හිතන්නේ දැන් මේ අපේ රහස් ඇත ලියවිලා කෝරස් එක ඉවරලා මේ ඉන්ටර්ලූඩ් එකට යනවනේ. ඉන්ටර්ලූඩ් එකට ගිහිල්ලා මෙතෙන්ට එද්දී සමහරට මේ දෙකෙන් එකක් තමයි වැඩිපුර ගැලපෙන ඇත්තේ. ඒ නිසා මම එහෙම ලියන්නේ නැත්තේ. ඉතින් මුලින්ම පටන් ගත්තොත් මෙහෙම නෙන්නේ B minor එකෙන් එන්නේ ඕක. මේ ගුරු පාරේ මේ තොලගයි අපේ රහස් ඇත අපේ රහස් ඇත ලියවිලා. එතන 7th එක අපම ලස්සන එතන. ඊට පස්සේ එතනින් ඉන්ටර්ලූඩ් එක එනවා. ඉන්ටර්ලූඩ් එක ඇවිල්ලා මේ ඊට පස්සේ පටුමාවතුළු දූවිලි අතරනේ. මේ දෙකම හරි. කියලා බලමුකෝ අපි මොනවා. නිසා B minor මේක පළවෙනි එක. පටුමාවත් වල දූවිලි අතරේ අපගේ පැරණි පිය සටහන් නැත. ඒකත් හරි. ඊළඟ බලමු මෙතන D වලින් පටන් ගමු. අපේ රහස් ඇත ලියවිලා මෙතනට යන්න. පටුමාවත් වල දූවිලි අතරේ ඒකත් හරි. ඒ කියන්නේ මේකත් හරි. ඒ බලන්න ප්ලේ කරලා මොකද්ද වැඩි සුදුසු ඉන්ටර්ලූඩ් එකක් ප්ලේ කරලා එනකොට මෙතෙන්ට තමයි මේ දෙකෙන් එකක් වැඩිපුර මැච් වෙනවා ඇති. මට හිත මතක නැහැ. ඊට පස්සේ මෙතනත් තමයි වෙනසක් කරා. පටුමාවත් වල දූවිලි අතරේ අපගේ පැරණි පිය සටහන් ඇත. මෙතනදී එන්නේ ඇත්තටම එක්කෝ මෙහෙම ඇවිල්ලා G E minor ඇවිල්ලා G B මෙතනින් G minor පටන් ගන්නත් පුළුවන් නැත්නම් මෙහෙම මේ දෙක ඇවිල්ලා මේ එකයි මම දැම්මේ මේ මෙතනින් මෙතෙන්ට පැන්නොත් මම දැම්මා නම්බර 1 කියලා. G මේ පිළිදෙර ගියොත් E minor ආව මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට આવත් ඒක මම දැම්මා 2 කියලා. මේ දෙකම ප්ලේ කරලා බලන්න දෙක එකක් ඔයගොල්ලෝ කැමති වෙයි. නැත්නම් ඔයගොල්ලන්ට තව හිතනවා විදියක් තව දාන්න ඩෙවලොප් කරන්න මේක. මේක ප්ලේ කරලා බලමුකෝ අපි. අපගේ පැරණි පිය සටහන් නැත. ඒ ක්‍රමයක්. අනිත් දෙර ගියොත් එහෙම පිය සටහන් නැත. ඒ විදි දෙකම ප්ලේ කරන්න පුළුවන්. බලන්න මොකද්ද වැඩි මැච් වෙන්නේ කියලා. වෙන මොනවද? අනිත් එක මෙතනත් එනවා දොළමත් දිදුලන පෙනපිඩු අතරේ B ඇවිල්ලා මෙතන B වලට එන්නේ. ඇවිල්ලා මං කරපු වැඩේ මේ ඊට පස්සේ ඊළඟට එන්නේ මෙතන B තිබ්බේ. දිගටම B කන්ටිනියු උනේ මෙතෙන්ට යනකම්ම. නමුත් මම හිතුවා මෙතන පොඩි වෙනසක් කරන්න ඕනේ කියලා මේ දුලමත දිදුලන පෙනපිඩු අතරේ B වලට ඇවිල්ලා මෙතන පොඩි B7 එකක් දාලා තමයි මම ඒ වලට යන්න හැදුවේ. බලන්න මෙතනදී B7 එකක් ආපුවාම පොඩි ලස්සනක් එනවා කියලා මට හිතුණා. බලන්නකො මේ දුලමත දිදුලන පෙනපිඩු අතරේ අපේ කතාවේ නැත. එතකොට මේ මෙතෙන්ට ඇවිල්ලා ඕනනම් B මෙතන කන්ටිනියු කරන්න අපල. නමුත් මෙතෙන්ට ඇවිල්ලා B7 තුලා ඒ වලට ගියාම ලස්සනයි වගේ. ආයෙ පාර බලමුකෝ. දුල මත දිතුලන පෙන පිටු අතරේ 7 අපේ කතාවේ කෙටි පටුනක් නැත. අන්තිම මෙතනත් පටුනක් ඇත කියන එකෙන් D වලින් නවතින්න පුළුවන් B minor යන්න පුළුවන්. බලන්න වැඩිපුර ඕගලන්ට මොකද්ද හොඳ කියලා බලගත්ත හැකි. මෙහෙමනේ දුල මත දිතුලන පෙන පිටු අතරේ 7 නැතේ අපේ කතාවේ කෙටි පටුනක් නැත. ඒ පාර B minor වලින් ඉවර කරේ. නැත්තම් මෙහෙම එන්න පුළුවන්. අපි D වලින් ඉවර කරමු. ඇල මත දිතුලන පෙන පිටු අතරේ අපේ කතාවේ
කෙටි පටුනක් ඇත. ඒක D වලින් ඉවර කරේ. එතකොට D ද D minor ද මෙතෙන්ට ඉවර කරන්න කියන එක ඕගොල්ලෝ බලන්න ක්‍රියේටිව්ලි වැඩිපුර ගැලපෙනයක් ගන්න. එතනදී බලන්න ඕන අනිත් කාරණේ තමයි මෙතෙන්ට ඇවිල්ලා පටුනක් ඇත කියලා අපි කෙලින්ම ආයේ මේ ගුරු පාරේ පටන් ගන්න ඕනේ. එතකොට බලන්න B වලින් මෙතන ඉවර කරලා B minor වලට ගියොත් හොඳ. නැත්තම් B minor දිගටම තියාගෙන ඉන්න අපිට මෙතනට. මේ බලමු ආයේ. තුල මතක තුලන පෙන පිටු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් නැත. අන්න ඒව පොඩ්ඩක් බලන්න. එතනදී එතන මේ පටුනක් ඇත D හෝ B minor වලින් ඉවරලා ආපහු යන්න බෑ මේ ගුරු පාරට. පොඩි මියුසික් පාර්ට් එකකුත් එක්ක. එතකොට මෙතන මොකෙන් නවත්තලා මෙතෙන්ට ගියොත්ද ලස්සන වෙන්නේ කියලා බලලා මේ හදාගන්න පුළුවන් එක. එතකොට G B minor නේද? ඒක තමයි කතා කරා. කතාව තියෙන්නේ. ඔව් එච්චරයි ඉතින්. බලන්න මේවා ඉතින් ඕගොල්ලන්ට ප්ලේ කරලා බලලා ඕගොල්ලෝ මෙලඩියට හානි නොවේ. ඉතින් ඕකේ තව පොඩි වෙනස්කම් කරන්න පුළුවන් ඇති. මේක තමයි මගේ පාවිච්චි කරපු මේ කෝඩ් සීක්වන්ස් එක. මම මේක අප්ලෝඩ් කරන්නම්. මේ බලලා ඔයගොල්ලන්ට ඇඩ් කරන්න පුළුවන් නම් දැන් ඇඩ් කරලා දාන්න කමෙන්ට් එකක් අපිටත් ඉගෙන ගන්න. හරිනේ. ඒතර මතක තියාගන්න. පටුමාවත් තුළ දූලි අතරේ ඉරහඳ හැසුවක් ඇලදොල දුරුවා කියන අතරේ මේ සීක්වන්ස් දෙකම හරි. තමුන්ට ඕන විදිහට පාවිච්චි කරලා බලන්න මොකද්ද ඉන්ටර්ලූඩ් එකක් එන එක ප්ලේ කරනකොට එකක් වැඩි මැච් වෙයි. එතරම් එහෙමයි. මේ දෙකේ එකම සීක්වන්ස් එක දෙකේ එකක්. හරි. එවනම් ඉතින් ප්ලේ කරලා බලන්න. ඉතින් let's learn නේ. ඔක්කොම එක්කවලා පොඩ්ඩ පොඩින් දන්න දේ ඉගෙන ගමු.